මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මේ ක්ලික් දෙන්නේ. ඉතින් තාමත් channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම channel එක subscribe කරලා bell icon එක click කරලා notification button එක all කියලා දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මම ඔයගොල්ලොන් එක්කරන් යන්නේ අන්න අර ඈත තියෙන කන්ද තරණය කරන්න. ඉතින් hiking වලට කැමති අයට, adventure වලට කැමති අයට මේක හොඳ සුන්දර අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. දන්මන් මේ වල ඉඳලා ගත්තොත් සාමාන්‍ය කිලෝමීටර් 15ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් පැය භාගයකින් විතර වගේ එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අප්‍රේල් මැයි කියන්නේ වින්ටර් එක ඉවර වෙලා. ඒ කියන්නේ සීත කාලේ ඉවර වෙලා සමයක පටන් ගන්න කාලය. ඒ කියන්නේ ගිම්හාන කාලය. ඉතින් බැලූ බැල්මට ඔයගොල්ලොන්ට වටපිටාවේ පේනවා ඇති. ගස්වල දැන් තමා දළු දාගෙන කොළ පාට ගහගෙන ඉන්නේ. ඉතින් හරි ලස්සනයි දැන්. ඉස්සරහට මීට වඩා ලස්සනයි. සාමාන්‍යයෙන් වින්ටර් එකේදී ඔයගොල්ලොන්ට මතක ඇති මම කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. වින්ටර් එකේදී වෙන්නේ ගස් නිකන් මැරිලා වගේ යනවා. ඒ කියන්නේ ගස්වල දළු ඔක්කොම නැති වෙලා කොළ ඔක්කොම නැති වෙලා මේ පේන්නේ ඔයගොල්ලොන්ට සම්පූර්ණ තුඹුරු පාට වෙලා තනිකර කූටු විතරයි පේන්න තියෙන්නේ. ගස්වල කඳන් විතරයි පේන්න තියෙන්නේ. කොළයක් මලක් නැති වෙනවා. ඉතින් සමයකේදී ඒ ඔක්කොම ආය අලුතෙන් පටන් ගන්නවා. ඔන්න එහෙනම් රොබින් හුඩ් හොයාගෙන යන ගමනත් පටන් ගත්තා. ඉතින් රැඳිලා ඉන්න. හොඳ සෙල්ලම් එළි වෙන යාමෙට. ඔන්න ඈත පේන කන්දර තමයි අපි දැන් නගින්නම් කියලා හිතුවේ. දැන් ටික දුරක් ආවා. කොහොම අපේ කට්ටිය නම් දෙන්නෙක්ම ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. ඔය පේන්නේ? හෝ! ලේසි නෑ. තනකොළ වලින් වැහිලා තියෙන්නේ. ගමනාන්තය ටිකක් දුෂ්කරයි. ඒත් අතාරින්නේ නෑ. කොහොම හරි යනවා. යෝන් අපිට තව යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ටිකක් බලාගෙන ඉන්න විදිහ නම් මේ ටිකක් දරුණුයි වගේ. කන්දක් නගිනකොට මේ වගේ ඇලපාරක්, දියඇල්ල, එහෙම නැත්නම් ගංගාවක් හම්බෙනවා කියන්නේ ගතට වගේම මනසටත් පුදුමාකාර වූ අස්වැසිල්ල. බලන්නකෝ කොයිතරම් පිරිසිදුද පැහැදිලිද කියලා. දැන් කන්දේ පාදයකට එහා ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් කන්දේ උඩටම යන්න මේ ඇලපාර දිගේ තමයි යන්නේ. සබේ ඉස්සරහින් පටන් ගත්තා. ඔය කන්දේ දිගේ මේ අයර්ලන්තේ මතකද රොබින් හුඩ් එකේ තියෙන මේ කැලේ වගේ තමයි මේ කැලේ. දැන් අපි ගඟ තරණය කරලා ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තව ඉස්සරහටත් හම්බෙනවා. දැන් මේ යන්නේ පයිනස් කැලයක් මැද්දෙන්. පේනවනේ. හොඳකට තියෙන්නේ අයර්ලන්තේ මේ සර්පයෝ නෑ කියලා කියනවා නේද මල්ලි? ඔව්. කතා කරගන්නත් අමාරුයි කට්ටියට. එච්චරකට අමාරුවෙන් යන්නේ. පේනවනේ ඔක්කොම නැමිලා යන්නේ. ලේසි නෑ ගමන. දුෂ්කරයි. ඉතින් කොහොම හරි ඔයගොල්ලන්ට මේ කන්ද මුදුනටම ගිහිල්ලා මේක පෙන්වන්න තමයි ඉතින් උවමනාව තියෙන්නේ. බලමු කොහොම හරි අද දවසේ කන්ද මුදුනටම යන්න තමයි try එක. ගමන කොච්චර දුෂ්කර වුණත් මං කිව්වනේ උඩටම යනකම් යන්න තමයි බලාපොරොත්තු. හරි. පේන
පේනව නේද? මෙතන ලස්සන. අම්මා. මේවා ඉතින් අර සාමාන්‍යයෙන් කියලා නිම කරන්න නම් බෑ මේ සුන්දරත්වය. මේ ස්වභාව සෞන්දර්යය කියන්නේ මේක තමයි. පාසි බැඳිලා රොන් මඩ පිරීලා ඉතින් අඩිය තියාගන්නේ බොහොම අමාරුවෙන්. ඒත් එක්ක ඔයගොල්ලෝ හැරි පොටර් ෆිල්ම් එක බලලා තියෙනවා නම් සමහරලාට අර ඔයගොල්ලෝගේ මතකෙට එනවා ඇති අර හැඩ්රික් එහෙම වැඩිපුර වෙලා ඉන්න කැලේ. එහෙම නැත්නම් හැඩ්රික්ගේ අර කුරුල්ල හැම බැඳලා තිබිච්ච කැලේ හරියටම මේ වගේ. හැබැයි ඉතින් ওই ෆිල්ම් එක බලන කොයිම වෙලාවකවත් අපේ හිතට ආවේ නෑ නේද මේ වගේ කැලයක් ලෝකේ අපිට දකින්න තියෙනවා කියලා. අපිට හිතෙන්නේ මේවා සාමාන්‍යයෙන් තාක්ෂණෙත් එක්ක කරපු දේවල් වෙන්න ඇති කියලානේ. හැබැයි ඉතින් මට මෙතෙන්ට ආවට පස්සේ හිතුණා ඇත්තටම ලෝකේ මේ වගේ තැනුත් තියෙනවා නේද කියලා. මොකද ඒක මගේ ඇස් දෙකෙන්ම දකින්න අද අවස්ථාව ලැබුණු හින්දා. ඔන්න ඔය ඈත පේන ඉසව්වේ ඉඳලා තමයි අපි දැන් මෙච්චර දුරක් ආවේ. මම හිතනවා ගාගේ සද්දෙත් ඇහෙනවා ඇති කියලා. ඔන්න ඒත් එක්ක යාළුවෙකුත් ඉන්නවා. එයා මග පෙන්වන විදිහට යන්න නම් අපිට මේ ඇල තරණය කරන්න වෙනවා. ඉතින් ඒ කෙසේ වුණත් ඔන්න යාළුවෝ ටිකක් ඉස්සරහට ගිහිල්ලා අතරමං වෙලා දැන් තමයි ඔන්න වෙන පාරක් හොයාගෙන යන්නේ එළියට. බලමු. අර පේන්නේ ඈත කුළුණ. ඔන්න ඔතෙන්ට තමයි යන්න තියෙන්නේ. බලමු. තව ටිකක් යන්න තියෙනවා. ලංකාවේ කඳු තරණය කරනවා වගේ නෙමෙයි. මෙහි කඳු තරණය කරන එක ටිකක් අමාරුයි. මොකද මේ මතු පිටින් තනකොළ වියරිලා වගේ තිබුණට තෙතමනේ වැඩි හින්දා කකුල ලෙස්සන ප්‍රමාණය සහ අඩිය තියෙනකොට කකුල එරෙන ප්‍රමාණය වැඩි. සමහර තැන්වලදී තනහිස ගාවට පවා කකුල එරිච්ච වෙලාවල් තිබුණා. ඉරත් අවරට යන්න කලින් ඔන්න අපි කොහොම හරි කන්ද මුදුනටම ආවා. ඉතින් ඔය ඈතින් පේන පයිනස් කැලේ තියෙනවා නේද? ඔන්න ඔය පයිනස් කැලේ පීරාගෙන ඒහා වැටුණු ඇලමාර්ගයේ ඔස්සේ තමයි අපි මේ කන්ද මුදුනටම ආවේ. සුන්දර අයර්ලන්තේ වෙස්කෝක් වල තියෙන නෝන් හිල් කියන කඳු පන්තියේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් උසින් ගත්තොත් එහෙම අඩි 1750ක් විතර වෙනවා. ඔයගොල්ලන්ට බැලුවට පේනවා ඇති මේ අවට පරිසරය කොච්චර සුන්දරද කියලා. ඇත්තටම මෙතන මේ දැනෙන සිසිලස වචනයෙන් කියලා නිම කරන්න බෑ. අර ඈතින් පේන්නේ වින්විල්. ඉතින් අයර්ලන්තේ කියන්නේ මුළු අවුරුද්ද පුරාම හොඳට හුලං හමන රටක්. ඉතින් ඒ හින්දාම මේගොල්ලෝ මේ වින්විල් පාවිච්චි කරනවා පුනර්ජනනීය බලශක්තිය නිර්මාණය කරන්න. ඒ විතරක් නෙමෙයි අයර්ලන්තේ කියන්නේ හුඟක් ගොවිපළවල් තියෙන රටක්. ඉතින් ගොවිපළවල් වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ඊට පස්සේ අපි ගත්තොත් ගෘහස්ත විදුලිය උත්පාදනය කරගන්න මේ වින්විල් උපයෝගී වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අතීතයේදී ජල පහසුකම් ලබා ගැනීමට මේ වින්විල් උපයෝගී වෙලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලොන්ට ටෙලිකොම් සහ ගුවන් විදුලි සම්ප්‍රේෂක කුළුණු දැක ගන්න පුළුවන්. බටහිර කෝක් කරහා ගුවන් විදුලි විකාශය කරන ප්‍රධාන සන්ධිස්ථානයක් විදිහට තමයි මෙතන නම් කරන්නේ. ඒත් එක්කම දැන් ඔයගොල්ලන්ට ඊතලෙන් පේන්නේ බැන්ට්‍රි බොක්ක. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට ආපුහම දන්මන්ස් බොක්ක රෝරින් වෝටර් බොක්ක පමණක් නෙමෙයි ඇට්ලන්ටික් වෙරළ තීරය සහ දූපත් පවා මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නෝවන් හිල් කියන්නේ නිකන් කඳු පන්තියක් නෙමෙයි. මේක ඇවිල්ලා ජල පෝෂක ප්‍රදේශයක්. බැන්ඩන් ගඟ සහ ඊලන් ගඟ. ඊලන් නැතිනම් අපි අයිලන් කියලාත් කියනවා. මේ ගංගා දෙකම පටන් ගන්නෙ මෙන්න මේ කඳු පන්තියෙන්. එක්චල දහරාවක් දන්මන්වේ වලින් බැන්ඩන් ගඟට ගිහිල්ලා දකුණු දෙසින් කින්සාල් වරායෙන් සෙල්ස්ටික් මුහුදට වැටෙනවා. සෙල්ස්ටික් මුහුද කියලා කියන්නේ අයර්ලන්තයේ දකුණු පැත්තෙන් තියෙන මුහුදු තීරයට. ඉතින් මේකත් ඇට්ලන්ටික් මුහුදු තීරයේම කොටසක්. අනිත් ජල දහරාවේ ස්කිබරීන් වලින් බැල්ටිමෝ වලට ගිහිල්ලා රෝරින් වෝටර් බොක්කෙන් නිරිත දිශාවෙන් තමයි ඇට්ලන්ටික් සාගරයට වැටෙන්නේ. ඒ වගේම තමයි අයර්ලන්තය කියන්නේ ගිම්හාන කාලෙදී ඉතා ආකර්ශනීය රටක්. ඉතින් ඔයගොල්ලන්ටත් අදහසක් තියෙනවා නම් මේ වගේ මනරම් කඳුපන්ති ගැන එහෙම නැත්නම් සුවිශේෂී ස්ථාන ගැන පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් විදියට ෂෙයා කරන්න.
ඔන්න එහෙනම් මේ සමයක ඉවරෙන්න කලින් 360 degrees view එකක් බලන්න ඔයාලටත් එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අතර දැනට සමු ගන්නවා මේ ක්ලික් විත් දෙන්නේ